ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. 2026 අවුරුද්දේ මගේ පළවෙනි vlog එක තමයි මේක. කලින් වීඩියෝ එක කරලා ගොඩක් කල් ගියා මේ වීඩියෝ එක ගේන්න. මොකද අපි finally exam ඉවරනේ මේ ළඟදී තමයි. ඉතින් 4th එකේ ගොඩක් busy schedule එකක් තමයි අපිට තිබුණේ. ඉතින් ඒක නිසා තමයි වෙලා ගියේ. ඉතින් මේ අපි යන්නේ අපේ university life එකේ අවසානයේටම අපේ lecture කියන්න බෑ, අපේ exam එකට යන්නේ අවසාන එකට. ඉතින් අපි මේ දවසේ කරපු දේවල් මට හිතුණ මෙමරි එකක් විදිහට ඔයාලත් එක්ක share කරගන්න. එහෙනම් අපි බලමු අපි යන්නේ මේ අපේ යුනිවර්සිටි එකට. වවුනියාව යුනිවර්සිටි එක ගොඩක් කට්ටිය දන්නවා. මම හිතන්නේ දැන් නම් ඉස්සර මේක මණ්ඩපයක් විදිහට තිබුණේ ජෆ්නා යුනිවර්සිටි එක යටතේ. ඒ කියන්නේ වවුනියා කැම්පස් යුනිවර්සිටි ජෆ්නා කියලා. ඉතින් අපි මේ උදේ පාන්දර යන්නේ එක්සෑම් එකට. අපිට එක්සෑම් එදා 9ට තමයි තිබුණේ. ඉතින් මේ දවස්වල කැම්පස් එකේ කන්ස්ට්‍රක්ෂන් වර්ක්ස් වගේක් තියෙනවා. ඉතින් ඒකයි මේ හැමතැනම සිමෙන්ති වැලි ඒ වගේ දේවල් තියෙන්නේ. ඉතින් මේ අපි දැක්කේ අපේ යුනිවර්සිටි එකේ මේ නැත කල්ලේ හදපු අපේ ලයිබ්‍රරි එක. මේ අපේ ෆැකල්ටි එක තමයි අපි දැන් යන්නේ. Faculty of Applied Science. ඉතින් අපි කැන්ටින් එකට ගිහිල්ලා තේ එකක් බීලා එහෙම තමයි ඉතින් දැන් යන්නේ. මේ අපේ ඩිපාර්ට්මන්ට් එකට අපි යන්නේ, biological department එක. ඉතින් අපිට අද practical exam එකක් තමයි තියෙන්නේ. exam stress එකත් එක්ක මේ වීඩියෝ මෙමරි එකක් විදිහට මට තියාගන්න ඕනි නිසා මම shoot කළා උදේම. ඉතින් මේ අපි යන්නේ අපේ practical labs තියෙන තැනට. practical අපේ lab එක තියෙන්නේ උඩයි පල්ලෙහායි දෙකම තියෙනවා. ඉතින් මේ බඩු වරේ මෙහි පුටු මේස තැන් වල එහෙම ගොඩ ගහලා හැමදාම තියන්නේ මේ එක්සෑම් කාලේ නිසා. ඒ දේවල් තැන් වල මේ විදිහට තියෙනවා. නැත්නම් ඔක්කොම ඇතුලෙන් තියෙන්නේ. ඉතින් මම යනකොට මගේ යාළුවෝ ඉතින් මේ පාඩම් කරනවා බය වෙලා මටත් බනිනවා. මේ එක්සෑම් මාස මේක ෂූට් කරනවා කියලා. ඉතින් අපි අවසාන පාඩම් ටිකක් බලාගත්තා. බලාගෙන දැන් මේ ලෑස්ති වෙනවා යන්න. ඉතින් අපිට ලැබ් කෝට්ස් අඳගෙන තමයි එක්සෑම් එකේ ප්‍රැක්ටිකල් එක කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට එක්සෑම් ඉවර වෙලා අපි දැන් හැමෝම යන්න තමයි හදන්නේ. හැබැයි අපි පොඩි ගමනක් යනවා එක්සෑම් එකෙන් පස්සේ. ඉතින් අපේ යාළුවගේ අම්ම කෙනෙක් කෑම එකක් ගෙනලා තිබුණා. ඉතින් අපි ඒක කාලා ඉතින් අපි යන්න හදන්නේ. අපි ගිහින් බලමු අපි කොහෙද යන්නේ කියලා. ඔයාලගේ සෙට් එකෙත් ඉන්නවද මේ වගේ බියුටිෂියන් කෙනෙක්? අපේ සෙට් එකේ ඉන්න බියුටිෂියන් මෙයා තමයි. ඉතින් අපි අර යනවා කියපු ගමන යන්න කලින් චුට්ටක් ලිප්ස්ටික් එකම ගාලා අපේ කොණ්ඩේම හදාගෙන ඉතින් අපි මේ ලෑස්ති. ඉතින් අපි මේ දැන් යනවා. අපි බස් එකේ ඇවිල්ලා වවුනියා ටවුන් එකේ බැහැලා මේ යනවා. අපි කියපු ගමන ඇත්තටම ගමනක් කියවට අපි අවසාන පාට කට්ටියත් එක්කම එකතු වෙලා ටවුන් එකේ පොඩි රෝමක් දාන්න තමයි මේ යන්නේ. ඉතින් අපි ගිහින් බලමු වවුනියා ටවුන් එක මොන වගේ දේවල්ද ගන්න තියෙන්නේ. ඒවා කොයි විදිහට වගේද මිල තියෙන්නේ. ඔයාලා දැක්කද සේල් කියලා දාලා තියෙනවා.
මේ තියෙන ඉතින් ගෑනු ළමයි ගොඩක් මාස කරන දෙයක්. මේ වගේ තැනක් හම්බුනොත් නම් ඉතින් ගෑනු ළමයි ලේසියෙන් එතනින් ගන්න අමාරුයි. ඉතින් මේ හැම එකක්ම මේ දවස්වල අඩුවට ගන්න පුළුවන් රුපියල් 200ක් වගේ. ඉතින් තව දේවල් තියෙනවා වවුනියාවේ ගන්න අඩුවට මේ දවස්වල මෙහි සේල් තියෙනවා ගොඩක්ම. ඉතින් මේ අපි ඇවිල්ලා අපිට ඕනි දේවල් ගන්නවා. කියවටෙක්ස් මේ පොඩි ළමයි වගේ මෙයාලත් හැමදේම අහුනොත් ඉතින් අතාරින්නේ නැහැ ඒ වගේ දේවල්. ඉතින් අපි මේ shops වලට ගිහිල්ලා බලනවා මොනවද තියෙන්නේ කියලා. එතනම ඉතින් මේ ඔක්කොම බලවට මේ හැමදේම ගන්නෙ නැහැ. ගන්න වෙලාවලුත් තියෙනවා. ඉතින් හැමදේම නම් ගන්නෙ නැහැ. ඉතින් ඊළඟට යන්නේ අපි ඔක්කොම අර කෑම කාලා ආවට අපි ඇත්තටම ආවේ කට්ටියම එකතු වෙලා කෑම කන්න කියලා මේ වගේ shop එකට. වවුනියාවේ මේ තියෙන රෙස්ටුරන්ට් එක තියෙන්නේ අලුත් බස් ස්ටෑන්ඩ් එක ළඟමයි. මේකේ කෑම සාමාන්‍යයෙන් ප්‍රයිස් එකට හොඳ කෑම ගන්න පුළුවන්. ඒ කියන්නේ රසට ගන්න පුළුවන්. ගොඩක් ප්‍රයිස් එක වැඩිත් නැහැ, අඩුත් නැහැ. ඉතින් අපි කෑම කාලා ඊපස්සේ බලමු මොකද වෙන්නේ කියලා. මා සමගින් මා දෙස බලා ආදරය දැනේ සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනේ පතා සිතුවේ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොදුරු සීනයකි හසරදි කෝලමු අමතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාදරේ උමරදරේ නුවන් පිරිතුරන් සුන්දට හරිද උදයි ජීවිතේ කෙකුල කියාදරේ හසරදි කෝලමු අමතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාදරේ උමරදරේ නුවන් පිරිතුරන් සුන්දට හරිද උදයි ජීවිතේ කෙකුල කියාදරේ දැන් ඉතින් අපි ආපහු මේ ෆුඩ් සිටි එකටත් කියලා යන්න කියලා බලුවේ. ඉතින් බලමු අපි ගිහිල්ලා වවුනියාවේ ෆුඩ් සිටි එකේ මොන වගේ දේවල් ගන්න පුළුවන් කියලා. ඇත්තටම ඉතින් ෆුඩ් සිටි එකට ආවොත් අපි නම් අමතක කරන්නෙම නැහැ චොක්ලට් එකක් ගන්න. ඇත්තටම අපි මේ බලනවා දැන් චොක්ලට් වල ප්‍රයිසස් කොහොමද ඒ වගේ දේවල්. ඇත්තටම මේ දවස්වල ඩිස්කවුන්ට් තියෙනවා ගොඩක්ම. චොක්ලට් වලට ඩිස්කවුන්ට් තිබුණා. ඉතින් අපි ඒ විදිහට තමයි ඒව බැලුවේ. ඉතින් අපි මෙහෙම ටිකක් ඇවිද ඉඳලා ෆුඩ් සිටි එකේ ගන්න ඕන දේවල් අරගෙන අර කලින් කිව්වා වගේ ඔක්කොම බැලුවට ඔක්කොම ගත්තේ නැහැ. අපිට ඕන දේවල් අරන් ඉතින් අපි ගියා. මෙහෙම යාළුවොත් එක්ක ගෙවන කාලය ඇත්තටම අපිට හැමදාම එන්නේ නැහැ. ටික කාලයයි එන්නේ. ඉතින් ඒක ගොඩක් සුන්දරව ගත කරන්න ඕනේ. මේ මෙමරිස් එකතු කරගන්න ඕනේ. මම නම් ගොඩක්ම කැමතියි. වීඩියෝස්, ෆොටෝස් ඒ දේවල් අපි තියාගත්තොත් අපිට අනිවාර්යයෙන් මේ දේවල් මතක් කර පස්සේ කාලෙක සතුට වෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට බ්ලොග් එක ඉවර කරනවා. අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ගිහින් නම් බයි බයි. කියාදරේ